හරි. what is epistasis කියලා අහනවා. හරි. ඔයාලට මේ මම මේ පොඩි චූටි ඇඩ්වයිස් එකක් දෙන්නේ මේ එපිස්ටැසිස් එකයි එක්ස්ප්‍රෙසිවිටි එකයි පැටලේ මොකද පහුගිය කාලේ මම මේ ලියපු ප්‍රශ්න දෙක තුනකදීම මේ ඒ දෙක මට පැටලිලා ලියුණා එකම විදිහට නෑ අහන්නේ ඒ දෙක පැටලේ වලට ඒක මම කිව්වේ හරි what is epistasis කිව්වහම දැන් මම ඉංග්‍රීසියෙන් කියන මොකද මම මේක පාඩම් කරන් ඉන්න හින්දා epistasis is functional interaction between two different non-allelic genes epistasis කියන්නේ epistasis එකක් කියන්නේ ජාන දෙකක් අතර තියෙන අන්තර් ක්‍රියාව කියන්නේ different එකිනෙකට වෙනස් පතවල තියෙන ජාන දෙකක් අතරේ සිදුවන අන්තර් ක්‍රියාවක් තමයි epistasis එකක් කියලා කියන්නේ. එතකොට වෙන්නේ එක් ඇලීලයක එක් ජානයක ක්‍රියාකාරීත්වය එක් ජානයක එක්ස්ප්‍රෙෂන් එක විසින් අනිත් ජානයේ එක්ස්ප්‍රෙෂන් එක මාස්ක් කරනවා. ඒ කියන්නේ එක්කෝ නවත්තලා දානවා එහෙම නැත්නම් මොඩිෆයි කරනවා. වෙනස් විදියකට හදනවා. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේකෙදී ඒ කැපිටල් A කියන ජානය සහ කැපිටල් B කියන ජීන් යුගල දැන් හිතන්න යුගලක් විදිහට දාන්න ගියම ඔයාලා නැත්නම් මේක ආයෙ පටලවනවා. A කියන ජීන් එකයි කැපිටල් BP කියන ජීන් දෙක අතර ඉන්ටරැක්ෂන් එකක් මේකෙදි සිද්ධ වෙනවා. ඕන් අහගන්න ඉන්ටරැක්ෂන් එකක් මේකෙදි වෙනවා. ඒක තමයි මම මුලින්ම කිව්වේ. Epistasis is functional interaction between two different non-allelic genes. two different non-allelic මේ දෙන්න එකම ඇලීල නෙමෙයි වෙනස් ඇලීල දෙකක ඉන්න වෙනස් ජාන දෙකක් වෙනස් ජාන දෙකක් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් තියෙනවා ඊට පස්සේ අනිත් එක තමයි මෙයා විසින් එක්කෝ මෙයා මොඩිෆයිඩ් කරනවා එහෙම නැත්නම් මෙයාව මාස්ක් කරනවා මාස්ක් කරනවා එක්කෝ මේ ඒ විසින් BB ගේ එක්ස්ප්‍රෙෂන් එක මොඩිෆයිඩ් කරනවා එහෙම නැත්නම් මාස්ක් කරලා දානවා හරි එපිස්ටයිස් කියන වලට තේරෙනවා ඇති මේක මම ලියන්න ඕනේ නැන්නේ functional interaction between two different non-allelic gene in here expression of one gene pair masked or modified expression of other gene pair ඒක තමයි what is epistasis කියන එකේ තේරුම හරිනේ ඊට පස්සේ මේක කියලා දෙනවා coat color of rabbits depend on action of at least two genes අවම වශයෙන් අරනට මං කිව්වේ ජීන් දෙකක ජාන දෙකක දායකත්වයක් තියෙනවා at one locus an inhibitor of coat color pigment C අන්න හිස් තැනක් තියෙනවා ඕන් දැක්කද මං අර කලින් පෙන්නේ C එක තියෙනවා හිස් තැනක් තියෙනවා ඒකෙන් කියන තේරුම තමයි මෙන්න මෙයා අදාළ නැහැ මෙයාට තමන්ගේ වැඩේ කරගන්න ඔයා අදාළම නැහැ කියලා කිව්ව හැකි. ඔයා මට අදාළම නැහැ. මෙන්න මෙයා අදාළ නැහැ. මෙන්න මෙයාගේ මේක ක්‍රියාත්මක මේක පෙන්වන්නේ. මෙතනින්ම අපිට දැනගන්න පුළුවන් එක තමයි දැන් මේක කියලා තියෙනවා color inhibitor of coat color pigment. ඒ කියන්නේ coat color එක ඇති කරන එක නවත්තන එක තමයි මේ ඉන්නේ. ඕම් බලන්න. coat color එක හදන එක නවත්තන කෙනා. එයා තමයි මෙතන ඉන්නේ. හරි අපි කියමු යන් මෙතනින් උත්තරේ ගන්න පුළුවන්. Prevents the expression of coat color alleles at another independent assort in locus. වෙනත් independent assort වෙන ලොකයි එකක තියෙන ජීන් එකේ ක්‍රියාකාරීත්වය මෙන්න මෙයා විසින් යටපත් කරනවා. හරි. Producing white coat අනේ. එහෙම කරලා මෙයා හදනවලු white color එකක්. white coat color. white coat color හරි ඊට පස්සේ මේක කියලා තියෙනවා කොතනද කියවිලා මතක නෑ when the recessive condition exists at the inhibitor locus CC හරි the alleles of the hypostatic locus may be expressed CC මෙන්න මේ CCB මෙන්න මෙහෙම එක්කෙනා ප්‍රොඩියුස් කරනවලු
බ්ලැක් කියන කලර් එක බ්ලැක් කියන කලර් එක ප්‍රොඩියුස් කරනවලු අනිත් එක්කෙනා CCBB ප්‍රොඩියුස් කරනවලු බ්‍රවුන් හරි මේ විදිහට කරනවා කියලා තමයි මේක කියන්නේ ඊට පස්සේ අහනවා what are the expected phenotypic proportion in the progeny මෙහෙමයි මේක මේ පනට් එකක් ගගහා ඉන්න ඕනේ නැහැ හරිද අපි දැන් දන්නවා මේකේ මොකද්ද මේ රේෂියෝ එක කොහොමද කියලා අපි දැන් දන්නවා මේකේ රේෂියෝ එක බලන්න කවුරු හරි කියන්න මම සෝරි කියන්න කලින් චුට්ටකින්ද මේක මොන එපිස්ටයිස් එකක්ද කියලා අපි අඳුරගත්තේ නැහැනේ අපි ඒක දැනගන්න ඕන ඒක දැනගන්න තියෙන එකම කී පොයින්ට් එක තමයි මෙන්න මෙතන කලර් පිග්මන්ට් එක හදනවලු කලර් පිග්මන්ට් එක නැති කරනවලු කැපිටල් C එකකින් කැපිටල් C එකකින් නැති කරනවා නම් ඒ කියන්නේ හයිඩ් කරන ජානය හයිඩ් කරන ජානය ඩොමිනන්ට් එකක් හයිඩ් කරන ජානය ඩොමිනන්ට් නම් ඒ කියන්නේ මොකද්ද ඒක ඩොමිනන්ට් එපිස්ටෑසිස් එකක් තමයි මේ කොහෙවත් කියලා නැහැනේ මේ මෙයා මේ තැන් දෙකක ඉන්න කතාවක් ඒ හින්දා අනිවාර්යෙන් මේක ඩොමිනන්ට් එපිස්ටෑසිස් එකක් හරි ඩොමිනන්ට් එපිස්ටෑසිස් එකක් නම් එයාගේ ප්‍රොපෝෂන් යන්නේ 12ට 3ට එකක් විදිහට ඒ ටික තේරෙනවද කාට හරි ඔවයි හරි ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ 12 කියන්නේ කවුද කියලා හරි මේක කලින් ඇඳලා තියෙන කෙනෙක් නම් ඇත්තටම දන්නවා දැන් අර මම ඔයාලට පෙන්වන්න හැදුවේ මේක ඇඳපු එකක් තමයි 12 වෙන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ නැත්නම් මේක ඇඳලා බලමුනේ මේක කෙලින්ම ඕනනම් කිව්වා 12 වෙන්නේ සුදු ඊට පස්සේ කළු එක්කෙනා තමයි මේක සෝරි බ්‍රවුන් කළු එක්කෙනා තමයි මේ 3 බ්‍රවුන් එක තමයි 1 වෙන්නේ එහෙම කිව්ව හැකි නමුත් අර පැහැදිලි කිරීමක් ඔයාලට ඕනන්නේ අර ලින්කඩ් එකේ තන අපි වනට ගහමු නේ මේකේ ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේක හරි ඕන තරමක් අහන්න මම හිතුවා ඒක තේරෙයි කියලා කලින් කරපු හින්දා හරි හරි ඔයාලට පැහැදිලි නැත්නම් මේ දැන් කරපු එක වෙන්නේ නැති නේද හරි මෙහෙමයි මේක කියන්නේ coat color of rabbits depend on the action of at least two genes at one locus and inhibitor coat එක locus එකක දැන් හිතන්න මෙන්න මෙහෙම එයාගෙත් මෙන්න මෙහෙම locus දෙකක් තියෙනවා හරිද ඒක කියන්නේ මෙන්න මෙතන C හිටියොත් මෙන්න මේ locus එකේ C හිටියොත් දැන් මෙතන ඉන්නවා කියලා B කෙනෙක් કોઈ සිම්පල් B කෙනෙකුත් අපි නිකම්ම හිතමුකෝ හරි C මෙතන හිටියොත් මේ C විසින් මෙයාගේ ක්‍රියාව යටපත් කරලා කල එකක් හදන්නේ නැහැ කියලා කියන්නේ හරිද ඔයාලට මතකද දැන් ටිකට කලින් අපි කතා කරා මේකෙදි ක්‍රම දෙකක් ඒ කියන්නේ හෝමොසයිගස් රෙසෙසිව් එක්කෙනා මාස් කරන අවස්ථාවකුයි අනිත් එක්කෙනා ඩොමිනන්ට් හෝමොසයිගස් මෙන්ම මේක අර තේරෙන්නේ නැහැ කිව්ව එක්කෙනා ඉන්නවද දන්නේ නැහැ මෙතන හරි මෙතන මේ කැපිටල් C විසින් මෙන්න මෙයාගේ එක්ස්ප්‍රෙෂන් එක යටපත් කරන හින්දා ඒ කියන්නේ මෙතන නිලීන ඇලීලයක් නෙමෙයි තියෙන්නේ හරි එයා ඉන්නවා කියලා දාලා තිනවා හරි මෙතන තියෙනවා මෙතන තියෙන්නේ කැපිටල් ඇලීල් එක කැපිටල් ඇලීල් කියන්නේ ඩොමිනන්ට් ඇලීල් එක ඩොමිනන්ට් ඇලීල් එකෙන් මෙන්න මෙතන කියනවා ඩොමිනන්ට් ඇලීල් එකෙන් තමයි කියන්නේ C මෙන්න මෙහෙම ගහලා තියෙනවා කියන එකේ තේරුම තමයි මෙයා ඩොමිනන්ට් කියන එක හරිද ඩොමිනන්ට් එක එයා විසින් මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක නවත්තනවා හරි මොඩිෆයි කරනවා හරි නම් ඒක ඩොමිනන්ට් එපිස්ටෑසිස් එකක් වෙනවා හරිද එතකොට මේ කියන්නේ ඩොමිනන්ට් එපිස්ටෑසිස් එකක් ගැන ඒක තේරුණාද තේරුණ නැත්නම් ආයෙ අහන්න මම කියන්නම් තව චුට්ටක් ලේසි කරලා මෙතන ඉන්නේ ලොකු C ඒ කියන්නේ ලොකු C නෙමෙයි සාමාන්‍ය කැපිටල් C
කැපිටල් C විසින් තමයි. ඒ කියන්නේ සිම්පල් C අවස්ථාව නෙමෙයි. සිම්පල් C වුණා නම් සිම්පල් C අකුරු දෙකක් වෙන්න ඕන. එහෙමනම් මේ ප්‍රශ්නේ දෙන්නේ සිම්පල් C අකුරු දෙකක් විසින් මේකෙද එහෙමනම් මෙහෙම වෙනවා color pigment simple C prevent the expression of color එන්න එහෙම කියලා කියනවා. දැන් මේකේ හැබැයි කියලා තියෙන්නේ capital C එකක්. capital C එකක් හින්දා මේක dominant epistasis එකක් වෙනවා. තේරුණාද? තේරුණාද? හරි. මේක අපි දන්නවා අපි මේක දැනගත යුතුයි ප්‍රොපෝෂන් ටික. ඒ කියන්නේ මේ එන අනුපාත ටික කලින් දැනගෙන යන්න ඕන. ඒ විදිහට මේ 9 3 4 තමයි රෙසසිව් නම් ඩොමිනන්ට් නම් 12 3 1 ඊට පස්සේ ඩුප්ලිකේට් ඩොමිනන්ට් වගේ ආවොත් 15ට 1 ඩුප්ලිකේට් රෙසසිව් ආවොත් 9ට 7 වෙනවා. හරි. මේකෙදි එන්නේ එතකොට 12ට 3ට 1ක්. ඒ ටික පැහැදිලිද කියලා මට කෙනෙක් කියන්න බලන්න. 12ට 3ට 1 ආපු හැටි පැහැදිලිද කියලා. ඒ කියන්නේ අපි දැන් දන්න එක මේ දැම්මේ. වෙන කිසි දෙයක් මම දාලා නැහැ. 12ට 3ට 1 කියන එක විතරයි දාලා තියෙන්නේ. හරිද? මේක එකපාරක් හරි අඳපු කෙනෙක් නම් දන්නවා මෙතනින් එහාට මේ වැලියු මේ එන්නේ මොනවාද කියලා. පනට් එකක් මම දැන් ගහන්න කොහොමද පනට් එකක් අපිට ඕන වෙන හින්දා. පනට් එකක් හිමීට අඳිමු. පනට් එක ගහනකොට අපි ගන්න එක පනට් එක ගහනකොට අපි ගන්නේ CC BB අයියේ එක්සෑම් වලට මේ ක්වෙස්චන්ස් වලට පනට් දාන්න ඕනේද? පනට් එකක් ඔතන කොහොම හරි කොලයක හරි අඳ ගන්න වෙනවා. මොකද දැන් ඕක යාර මෙතන ප්‍රශ්නෙට නම් ගන්න පනට් එකක් ඕන වෙනවා. මෙන්න මේකට. මම දැක්ක මේක පනට් එකක් නැතුවත් නම් අරන් තියෙනවා. ඒනකට මම නම් මේක ඇහුවොත් පනට් එකක් ඇඳලා තමයි ගන්නෙ. මේ what is chance of choosing from among the white progeny a genotype homozygous at both loci. හරිද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් කරන්න නම් අනිවාර්යෙන් ඕන වෙනවා. නමුත් මේ මෙතනට නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අර කලින් ඇඳලා තියෙනවා නම් රස් කාලා උත්තරේ දැම්ම හැකි උතනට. අපි දැන් මේක අඳිමු. CC ප්‍රශ්නයක් මේ පුළුවන්ද? අහන්න ඕන එක. මේ අරගේ අනුපාතේ අපි විතරයි එතකොට අතන උත්තරේ දෙන්න යන්න ඕනේ. නෑ නෑ මම ඒක ගන්න තැනට තමයි මේ යන්නේ. අනුපාතය විතරක් නෙමෙයි මේ අර ප්‍රොපෝෂන් මේ කියන්නේ මේ අපි දාන්න ඕනේ මෙහෙම. මම ඒක දාන්නම් ඕනනම් මෙතනට එන්නේ white. ඊට පස්සේ CCBB producing brown. මේක brown. මේක ඇවිල්ලා black. ඔන්න ඔහම කියලා දාන්න ඕන. හරිද? මේක ගන්නෙ කොහොමද කියලා මට කිව්ව හැකි මෙතනිනුත්. හරිද? නමුත් අර මේ පනට් එකක් ගහලා මේක කිව්වොත් තේරෙයි කියලා හිතලා තමයි මම පනට් එකට යන්න හිතුවේ. ඇත්තටම මෙතනින් ගන්නෙ කොහොමද කියලා කිව්වොත් මේ simple BB CCBB නේ එකක් CCBB හැදෙන්නේ පනට් චතුරස්‍රය ගත්තොත් එකම එක තැනක විතරයි. අනිවාර්යෙන් CCBB එතකොට මෙතන තියෙන්නේ එකම එකයි. CCBB එකම එක නම් අනිවාර්යෙන් බ්‍රවුන් තමයි. බ්‍රවුන්නේ CCB වලින් කරන්නේ රිප්‍රසන්ට් කරන්නේ බ්‍රවුන් නම් බ්‍රවුන් තියෙන්නේ අනිවාර්යෙන් එකයි. ඊට පස්සේ මේක කියලා දෙනවා ඩොමිනන්ට් මේක ඩොමිනන්ට් එකකින්නේ මේ ඩොමිනන්ට් එකකින් යටපත් කරන්නේ ඩොමිනන්ට් එන හැම තැනකදීම එන මේ ට්‍රේට් එක නැත්තම් එන එක්ස්ප්‍රෙෂන් එක white. කැපිටල් C අකුරු තියෙන හැම තැනකම white එනවා. කැපිටල් C අකුරු තියෙන හැම තැනකම white එනවා කියන්නේ මෙතන ඊළඟට වැඩිම වෙන එක 12 කියන එක අනිවාර්යෙන් white වෙනවා. අපි දැන් brown උයි black උයි හොයාගත්තා. බ්‍රවුන් උයි වයිට් උයි හොයාගත්තා. මැද එකට අපි බ්ලැක් කියලා දානවා. ඔන්න ඕක තමයි අපි සාමාන්‍යයෙන් සරලව කරන එක. නමුත් අර මේ මෙතන දැන් අර හරියට මේක කියලා දෙන්න ඕන හින්දා මම මේ පනට් එකක් ගහන්නම්. මේ පනට් එක අඳිමු. CB යනවා. පස්සේ CB CLB C simple B. එතන යනවා C capital B C simple B C capital B C simple B. ඔන්න ඔය විදිහට පනට් එක එනවා. මේ පනට් එක දැන් අඳිමු. හරි. ඔන්න මෙතන ඉඳන් පටන් ගමුකෝ අපි.
මෙතන එනවා CCB මෙතන එනවා PCB මෙතන එනවා PC මෙතන එනවා CCB හරි ඊට පස්සේ මෙන්න මෙතනට එනවා CCB අයියේ excuse me ඔව් ඔව් අයියේ මේ පනට් එකක් ඇඳපු එකක් තියෙනවා නම් WhatsApp group එකට හරි දාලා ඒක බලා ගන්න කියලා ඊටු ටික ඩිස්කස් කරා නම් හරි නේද? පණටයක් මංගාවත් නම් තියෙන ඇඳපුම එකක් මේ එහෙම කරන්න ඔව් එතකොට වෙලාව ඉතුරුයිනේ. එහෙම කරන්න පුළුවන් අර දැන් මෙතන තියෙන ප්‍රශ්නේ සමහරක් අයට මේකත් ඇඳ ගන්න බැරි සීන් එකක් තියෙනවා මෙතන ඒකයි මම මේ බැලුවේ එහෙනම් හරි. ඔව් කොහොම හරි කමන්නේ හොඳ විදියක් එහෙනම් කරමු. නෑ ඉන්නකෝ පණට් එක ඔය තියෙන්නේ ඇවිල්ලා ඩොමිනන්ට් එපිස්ටයිල්ස් එකේම පණට් එක ඔවුන් බලා ගන්නකෝ වයිට් කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා මේ ඔය ගාන එක නෙමෙයි මේ වෙන ගානක නමුත් බලන්නකෝ වයිට් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් ගණන් කරලා 1යි 2යි 3යි තේසරේ පේනවද වයිට් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි ඔව් වයිට් 12යි යෙලෝ කීයක් තියෙනවද කියලා බලන්න 1යි 2යි 3යි යෙලෝ 3යි හරිද ග්‍රීන් එකයි මේ ග්‍රීන් කියලා කියන්නේ අතනදී නම් එතනදී බ්‍රවුන් කියන කලර් එක මෙතන ග්‍රීන් කියන්නේ අතන බ්‍රවුන් කියන කලර් එක මෙතන යෙලෝ කියන්නේ අතන බ්ලැක් කියන කලර් එක මෙන්න මේ විදිහට අඳ ගන්න පොඩ්ඩක් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එහෙමනම් මොකද ඇත්තටම මේ අපි ප්‍රයොරිටි එක දෙන්න ඕන මේ ලින්කඩ් එකට මමත් වැරදි වැඩක් කරේ එපිස්ට්‍රයිස් එකකින් පටන් අරන් ප්‍රෙස් පිටින්ම මේ ලින්කඩ් එකට ගියා නම් හරි මොකද ඒක තමයි අමාරු එක හරි කමන්නේ මේක කරන් යන්කෝ හරි ඔයාලට මේක ගහගන්න ඇතින්නේ හරි මං එහෙනම් ගියා ඊට පස්සේ මේකේ දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා what is the type of genetic interaction observed in question B B එකේදී කියන genetic interaction එක මොකක්ද කෙලින්ම දාන්න duplicate සමාන duplicate නෙවෙයි dominant epistasis කියලා dominant epistasis හරිද ඊට පස්සේ what is the chance of choosing from among the white progeny genotype homozygous and both local හරි අපි අර ප්‍රශ්නේ මායි ගමු අර මගේ මේ පැනතුත් ගන්නම්කෝ හරි ඔයාලට පේනවා ඇති මේකේ මේ white progeny එකේ දැන් අහන ප්‍රශ්නේ තමයි white progeny එකෙන් කී දෙනෙක් homozygous වෙනවද කියලා හරිද homozygous recessive නෙමෙයි homozygous වෙනවද කියලා නේද ඇහුවේ හරි මේක හොයාගන්න මම ලේසිම ක්‍රමය කියන්නම් මෙන්න මේ අතර විකර්ණය මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම මේ ලියෙන්නේ නැහැ මෙන්න මේ අතර විකර්ණය මේ විකර්ණය මෙන්න මෙහෙම කැපිලා යනවනේ ඒ කැපිලා යන්නේ අනිවාර්යෙන්ම මේ හෝමෝසයිගස් අයගෙම තමයි කැපිලා යන්නේ මේ අතට ලෝකස් දෙකේම හෝමෝසයිගස් අයගෙන් තමයි කැපෙන්නේ බලන්න මෙතන AA BB ගත්තොත් ලෝකස් දෙකේම හෝමෝසයිගස්ලා මෙතන ගත්තොත් ඒත් ලෝකස් දෙකේම හෝමෝසයිගස්ලා මෙතන ගත්තොත් ඒත් ලෝකස් දෙකම හෝමෝසයිගස් මෙතන ගත්තොත් ලෝකස් දෙකේම හෝමෝසයිගස් ඒ වගේම තව දෙයක් කියන්න ඕන මෙන්න මේ අතර ඇන්දොත් ඉර මෙතන ලෝකස් දෙකේම හෙටරෝසයිගස් මේ AA BB මෙතන AA BB මෙන්න මේවා අර පනට් එකේ තියෙන අර පොඩි රහස් වගේ ඒවා මොකද්ද මේකට කියන්නේ සීක්‍රට්ස් කියන්නේ අන්න ඒ වගේ ඒවා දැන් අපි දන්නවා වයිට් ප්‍රෝජනි එකේ එන්නේ 12යි කියලා එතකොට අපි බලන්න ඕන වයිට්ලා කී දෙනෙක් හෝමෝසයිගස් විදිහට ඉන්නවද කියලා බලන්න මෙන්න මෙයා දෙකේම ඉන්නේ හෝමෝසයිගස් විදිහට ඒ වගේ මෙයා වයිට්ද කියලා බැලුවා ඔව් හරි එහෙනම් මෙයා එක්කෙනෙක් මෙයා බලන්න මෙයා AABB විදිහට තියෙන්නේ එහෙනම් මෙයාත් වයිට් නම් එයාත්
වයිට් නම් එතනත් එකයි. බලන්න අනිත් පැත්තේ තව ඉන්නවද කියලා. මෙයා yellow. මෙයා ගන්න බෑ. මෙයා green. මෙයා ඒක green නෙමෙයි. ඇත්තටම මෙයා එන්නේ brown. මෙයා එන්නේ black. ඒකින්ද මේ දෙන්නව ගන්නත් බෑ. ගන්න පුළුවන් එකම දෙන්නා මෙන්න මේ දෙන්නා විතරයි. හරිද? ඒකින්ද white ප්‍රෝජන එක එනවා 12ක්. white ප්‍රෝජන එක සම්පූර්ණයෙන්ම ඉන්නව 12ක්. ඒකෙන් දෙන්නෙක් homozygous වෙනවා. සමානයි 6න් 1යි. ඔන්න ඔහොමයි ඔක ගන්න. අපි යන් දැන් අතනට. මං කිව්වේ ඔයාලට තේරෙන්නේ නැති තේරුණාද? තේරුණාද? තේරුණායි. ඔව්. තේරුණාද? තේරුණානේ? හරි. එහෙනම් 12ක් ඉන්නව white කට්ටිය. ඒ 12න් දෙකක් මොකද වෙන්නේ? homozygous වෙනවා. genotype homozygous at both loci. ඒ හින්දා මේකට එනවා මේකෙදී chance එක 6න් 1යි. ඔන්න ඔහොමයි මේක ගන්න. ඒක තේරුණාද? තේරුණානේ? හරි. මං එහෙනම් ජෝ ටිකක් බීලා එන්නම්.